ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන්නගුරෙන් ලියවුණු පරිච්ඡේදයක් තියෙනවා. ඒ පරිච්ඡේදයේ ප්‍රධාන චරිත දෙක තමයි මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර. මේ දෙදෙනා ලකුණු අතරට ආවොත් ඒක ශ්‍රී ලංකාවේ ලොකුම වාසනාව බවට පත්වෙනවා. ඉතින් ශ්‍රී ලංකා නාමයේ ලෝකයේ හමුවේ ඉහළින්ම ඔසවා තබපු ඒ සුසංයෝගය හුදෙක් පිතිකරුවන් දෙදෙනෙක්ම නෙවෙයි, ඊට වඩා එහා ගිය ලොකු බැලීමක්. අද අපි කතා කරන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ අසහාය ක්‍රිකට් යුගලේ කතාවත්. ආරම්භය සහ ජාත්‍යන්තර පිටියට පැමිණීම. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට ආපු මහේල ජයවර්ධන කියන්නේ පන්දු පහරවල අතිශය අලංකාරත්වයක් සහ තාක්ෂණික පරිපූර්ණත්වයක් තිබුණු පිතිකරුවෙක්. 1997 දී ටෙස්ට් වරම් ලබන මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ ශක්තිමත් කළා. ඊට ටික කාලයකට පස්සේ ඒ කියන්නේ 2000 වසරේදී මහනුවර චිත්‍ර විද්‍යාලයෙන් ජාත්‍යන්තර පිටියට එනවා වම් අතින් පිතිකරණයේ යෙදෙන කඩුළු රකින තරුණෙක්. ඒ කුමාර සංගක්කාර. වෘත්තියෙන් නීතිඥයෙකු වීමේ සිහිනය පස කළා. ක්‍රිකට් තෝරාගත් සංගා කෙටි කාලයකින් ලෝකයේ අංග එකේ පිතිකරුවා බවට පත් වුණා. ඓතිහාසික 624ක ලකුණු සබඳතාවය. 2006 වසරේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දකුණු අප්‍රිකා පිලට එරෙහිව ශ්‍රී ලංකා පිලේ මුල් කඩුළු දෙකක් ලකුණු 14කට දැවී ගිහින් තිබුණු මොහොතක තමයි මහේල සහ සංගා එක් වුණේ. එතැන් සිට දින 3ක් පුරා දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට කිසිම අනුකම්පාවක් නොදක්වපු ඔවුන් දෙදෙනා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා තැබූ ඉහළම ලකුණු සබඳතාවේ ලෝක වාර්තාව පිහිටෙව්වා. ඒ ලකුණු 624ක්. මහේල ලකුණු 374ක් සහ සංගක්කාර ලකුණු 287ක් ලබා ගනිමින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නැවත ඔවුන්ගේ නම් රන්නකුරෙන් ලියා තැබුවා. නායකත්වය සහ 2014 T20 ලෝක කුසලානය. මෙම ක්‍රීඩකීන් දෙදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට නායකත්වයක් ලබා දුන්නා. 2007 ලෝක කුසලාන අවසන් තරගයට මහේලගේ උපක්‍රමශීලී නායකත්වය යටතේ 2011 ලෝක කුසලාන අවසාන තරගයට සංගාගේ තියුණු නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා. අවාසනාවන්ත ලෙස අවසාන තරග කිහිපයක් පරාජය වුවත් 2014 වසරේ බංග්ලාදේශයේදී පැවැත් වූ T20 ලෝක කුසලානයේ ජය ගනිමින් ඔවුන් දෙදෙනා තම ජාත්‍යන්තර 2020 පිටියෙන් සමුගත්තේ මුළු මහත් ශ්‍රී ලංකාවම කඳුලින් සහ සන්තෝෂයෙන් දෙමෙමි. පිටියෙන් පිටත මිත්‍රත්වය සහ අද දිනය. පිටියෙන් පිටතදීත් ඔවුන්ගේ යාළුකම කවදාවත් වෙනස් වුණේ නැහැ. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් වැනි සාර්ථක ව්‍යාපාරික කටයුතු හරහා ඔවුන් ඒ බැඳීම ඉදිරියටම ගෙන ගියා. ක්‍රිකට් වලින් විශ්‍රාම ලැබීමෙන් පසුවත් මහේල ජයවර්ධන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ සාර්ථක ක්‍රිකට් උපදේශකයෙකු ලෙසත් සංගක්කාර MCCහි ප්‍රථම බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා ලෙසත් ලෝක ප්‍රකට ක්‍රිකට් විචාරකයෙකු ලෙසත් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් එකතු කළා. මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර කියන්නේ හුදෙක් සංඛ්‍යා ලේඛන වලට විතරක් සීමා වූ ක්‍රීඩකින් දෙදෙනෙක් නෙවෙයි. ඔවුන් ක්‍රීඩාශීලීත්වය, විනය සහ සැබෑ මිත්‍රත්වය කියන්නේ කුමක්දැයි මුළු ලෝකයටම පෙන්වා දුන් ආදර්ශමත් චරිත දෙකක්. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ හදවත් තුළ ඔවුන් තැබූ මතකය කිසිදා මිය යන්නේ නැහැ. ඔබේ ප්‍රියතම මහේල සංගා මතකය කුමක්ද? ඉතින් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝව හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.